ශාන්ත පීතර චතුරස්‍රයට එකතු වන වතිකානු නගරවාසීන් නව පාප්තුමන් තෝරා ගැනීමේ අපේක්ෂාවෙන් බලා ඉන්නවා. ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීමෙන් පසු එම පදවියට අලුතෙන් සුදුස්සකු පත් කරගනු ලබන්නේ ශතවර්ෂ ගණනාවක් පැරණි සාම්ප්‍රදායික ක්‍රමයකටයි. නව පාප්තුමකු පත් කරගත් බව වතිකානුව නිවේදනය කරන්නේත් සාම්ප්‍රදායික ක්‍රමයකටමයි. ඒ වතිකානුවෙන් පිටකැරෙන සුදු දුම අවකාශයට මුදා හැරීමෙනුයි. වතිකානුවේ සිස්ටයින් දෙව්මැදුරට රැස්වන කාඩිනල්වරු 120 දෙනෙකු නව පාප්තුමකු තෝරන අවස්ථාවට සහභාගී වෙනවා. රතු පැහැදිගු ඇඩුම්වලින් සැරසී සිටින එම කාඩිනල්වරු හැම දෙනාම වයස අවුරුදු 80ට වඩා අඩු අයයි. එහිදී ඔවුන් සහභාගී වන්නේ පැරණි සම්ප්‍රදාය එලෙසින්ම රකිමින් පවත්වන රහස්ස ඡන්ද විමසීමකටයි. ඡන්දය විමසන සභා ගැබ ඇතුළත් දුරකථන භාවිතයෙක් හෝ අන්තර්ජාලය හා සම්බන්ධ කටයුතු කිසිවක් හෝ සිදුවන්නේ නැහැ. නව පාප්තුමකු තෝරා ගැනීම සඳහා රහසේ ඡන්දය ප්‍රකාශ කිරීම ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ පැවැත්වෙන යාඥා මෙහෙය හා සමග නිල වශයෙන් ආරම්භ වෙනවා. මෙහෙය අතරතුරදී රහස ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති කාදිනල්වරු 120 දෙනා අදාළ ගර්භයට ඇතුළු වෙනවා. ඡන්දය අවසාන ප්‍රතිඵලය ලෙස සලකනු ලබන්නේ 3/2ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අයයි. මුල් වටයේදී නිසි ප්‍රතිඵලය නොලැබුණහොත් තවත් සිව් වාරයක් ඡන්ද විමසීම සිදු කරනු ලබනවා. එසේ වීත් අවසාන පොදු එකගතාවකට පැමිණිය නොහැකි වී නම් නීති රීති අනුව ඉහළම ස්ථානවල රැඳෙන අපේක්ෂකයන් ලබා ඇති ඡන්ද බහුතරය ගැන සැලකිලිමත් වීම හෝ ඒ දෙදෙනා සම්බන්ධයෙන් අවසාන ඡන්ද විමසීමකට හෝ යොමු වනු ඇති. නව පාප්තුමකු තෝරා ගැනීමෙන් පසුව එතුමාගෙන් විමසා සිටින්නේ අදාළ තනතුර බාර ගැනීමට කැමැත්ත පළ කරනවාද කියයි. එසේ කැමැත්ත පළ කළ පසු නව පාප්තුමා සඳහා නමක් යෝජනා කරනු ලබනවා. ඒ නම පෙර පාප්තුමකු භාවිත කළන නමක් හෝ සන්තුවරයෙකුගේ ඕ නමක් විය හැකි. නව පාපවහන්සේ තෝරාගත් බව අවට විසිරී පැතිරී සිටින අති විශාල ජනකාය දැනගන්නේ සිස්ටයින් දේවස්ථානයෙන් සුදු දුමාරය අහසට නැගෙන විටයි. පසුව අභිනවයන පත් වූ පාප්වහන්සේ ශාන්ත පීතර බැසිලිකාවේ සඳලුතලයට පාතබන්නේ මුල්ම වරට අවට විසිරී සිටින බැතිමතුන්ට ආශිර්වාද කිරීමටයි.